Hello guys, welcome back to my YouTube channel. ඉතින් අදත් ලස්සනම vlog එකකින් ඔයාලත් එක්ක එකතු වෙනවා. අද නම් දැන් මේ වෙලාව හවස 5:00 විතර ඇති. අපි දෙන්න මේ ලෑස්ති වෙලා අපි දෙන්න නෙමෙයි තුන් දෙනා මේ ලෑස්ති වෙලා පොඩි රවුමක් ගහන තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් හවස් වෙලා මේ යන්නේ ටවුන් එකට ගිහින් එන්න. මොකද අපේ අයියාගේ රිපෝට් වගේක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙන තව පුංචි වැඩ වගේක් තියෙනවා. ඒ ටිකත් කරගෙන එන්න තමයි අපි මේ ටවුන් එකට යන්න හදන්නේ. අද නම් අපි යන්නේ අලුත් පාරකින්. අපේ ගෙවල් වලට ටිකක් එහයින් දැන් ටවුන් එකට යන්න පුළුවන් අලුත් පාරක් හදලා තියෙනවා. මේකේ ෆස්ට් ටයිම් තමයි මම මේ යන්නේ. ඇත්තට මේ පාර හරිම ලස්සනයි. ගස් කොළන් වලින් පිරීලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඊටම මේ වෙලාවේ යනකොට ගොඩක් ලස්සනයි. ඔයාලට පේනවා ඇති මේ වෙලාවට හරි රාසි කියවුව කියන්නේ. මම දන්නේ නැහැ ඇයි එහෙම කියන්නේ කියලා. හැබැයි ඉතින් අන්න ඒ යවුව වැටිලා තමයි තියෙන්නේ මේ වෙනකොට. අහස මාරම ලස්සනයි. පේනවද? හිර බැහැගෙන යන ලස්සන. මේ වෙලාවට මේ වගේ දේවල් බලනවා කියන්නේ ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් මට ලස්සන වීඩියෝස් ගන්න නම් අමාරු නා. චූටි බබත් එක්කනේ යන්නේ. ඉතින් බලාගෙන යන්නකෝ. කොච්චර ලස්සනද කියලා. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවට. ගොඩක් වෙලාවට මෙහි අලි එනවා පාරට. ඉතින් මේ වගේ වෙලාවට ඉතින් ගොඩක් රෑ වෙලා අපි සාමාන්‍යයෙන් මේ වගේ පාරවල් වල යන්නේ නැහැ. අපි ඉතින් පොළොන්නරුවේ ඉන්නේ. පොළොන්නරුව කියන්නේ ඉතින් අලි රාජධානිය. ඉතින් හවස් වෙනකොට අනිවාර්යෙන් අලි එනවා කැලෑවෙන් එළියට. ඉතින් ඒ නිසා එළියට බහින්න බයයි. පේනව නේද? අහස හරිම ලස්සනයි. ඉතින් ඒ විතරක් නෙමෙයි. කඳු ගස් කොළන් මේ හැම දෙයකින්ම මේ පාර ලස්සනට පිරලා තියෙනවා. පේනව නේද? තව යාළුවෝ ටිකක් යනවා. ඉතින් මේ අපේ ගමේ ඉතින් මේ වගේ දේවල් තාමත් දකින්න තියෙනවා. ඒව විතරක් නෙවෙයි ඉස්සරහින් බලන්නකෝ චූටි මල්ලිලා ටිකක් අවසට සෙල්ලම් කරන්න එකතු වෙලා. ඉතින් ඇත්තටම හරිම ආසයි මේවා දකිනකොට. අපි පුංචි ළමා කාලෙට යනවා. ඉතින් ඔන්න අපි ටවුන් එකට ආවා. ටවුන් එකට ඇවිල්ලා අයියා මේ බලන්නේ සැලුන් එක ඇරලාද කියලා. මොකද මම දැන් මට මතක විදිහට මාස 10කින් 11කින් විතර අයිබ්‍රෝ දෙකවත් හදලා නෑ ළමයි. මොකද ඉතින් චූටි පැටියෙක් ඉන්නවනේ දැන්. ඒ නිසා මට ඇත්තටම එළියට බහින්න වෙලාවක් නෑ. උන් පේනව නේද රිපෝට් එක අරගෙන එනවා අයියා. ඉතින් එතනත් එයාගේ වැඩේ ඉවර කරලා අපි ආවා එළවලු ගන්න. හැබැයි ඉතින් අද දවස නෙමෙයි හෙට දවස පෝය නිසා මම මේ වීඩියෝ කරන දවසට පහුවදා පෝය නිසා උදේම එළවලු ගොඩාක් තිබිලා ඉවර වෙලා අපි යනකොට එළවලු තිබ්බේ පොඩ්ඩයි. ඉතින් එතනින් ගන්න තරම් ලොකු දෙයක් අපිට තිබුණේ නැහැ. හින්දා ওই චුට්ටි එළවලු ටිකක් අරගෙන අපි එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේ වෙලාවේ හවසට එළවලු ගන්න යනවා කියන එක ඇත්තටම මෝඩ වැඩක්. මොකද මේ එළවලු හොඳටම තේරිලා තියෙන්නේ. පිනිතර එළවලු ගන්න එන්නේ මෙතනට. ඉතින් අද ඉතින් එළවලු නැහැ. ඉතින් අපි ඔය වට්ටක්කා පොලොස් තිබ්බා. පොලොස් අරගෙන ආවා. ඊට පස්සේ අපි ගියා අපේ ගෙදර. කියන්නේ අපේ අම්මලා ගෙදර. යනකොට අම්මලා කඩේ හිටියේ. ඉතින් එයාලට උනේ චුට්ටක් හරි මෙයාව දකින්න. ඉතින් ගේන්න කියනවා. රෑ වෙලා තිබ්බ ටක් ගාලා ගිහලා පෙන්නලා එන්න තමයි ඉතින් අපි ගියේ. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අපි දෙන්නට කුඩේ කාලෙකින් බැරුණා ෆිල්ම් එකක් බලන්න. ඉතින් ෆිල්ම් එකක් බලන ගමන් අපි දෙන්න ඉතින් අපේ වීඩියෝ එක ඉවර කරන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. goodbye. Thank you for watching.